ආයිබෝවන් සියලුම දෙනාට. ඉතින් මම අද ඔයගොල්ලෝ හැමෝට ගෙන ආවේ සාමාන්‍ය පෙළ චිත්‍රකලාව පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ පාඩමක් ගැන. මේ පාඩම තියෙන්නේ අපේ 11 වසර සිලබස් එකේ පළවෙනි ලියන පාඩම විදිහට. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ පාඩම් වලින් පළවෙනි පාඩම තමයි 11 වසරේ තියෙන මුදලිඳු ACGS අමරසේකර චිත්‍ර ශිල්පියා ගැන කතා කරන්න. අපි දැන් මුදලිඳු ACGS අමරසේකර චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ අගයමු. ඉතින් මේ මුදලිඳු ACGS අමරසේකර කියන චිත්‍ර ශිල්පියා ආයිති වෙන්නේ 20 වෙනි සියවසේ මුල් භාගයට. මෙයා ලාංකීය ශාස්ත්‍රීය යථාර්ථවාදී චිත්‍රකලා ආభాෂයේ පුරෝගාමියෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් මේ මුදලිඳු ACGS අමරසේකර චිත්‍ර ශිල්පියා 1883 ගාල්ල දොඩන්දුවේ තමයි උපත ලැබලා තියෙන්නේ. මෙයා මුලින්ම චිත්‍ර ශිල්පයට පිවිසෙන්නේ කාටුන් චිත්‍ර ශිල්පියෙක් විදිහට තමයි නිර්මාණකරණයට පිවිසෙන්නේ. ඒ වගේම මේ මුදලිඳු ACGS අමරසේකර චිත්‍ර ශිල්පියා බ්‍රිතාන්‍ය අනුග්‍රහය යටතේ ස්ථාපිත කරපු ලංකා කලා සංගමේ පුරෝගාමියෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ මුදලිඳු ACGS අමරසේකර චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ තුළ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රීය යථාර්ථවාදී චිත්‍රකලා ශෛලිය අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ මුදලිඳු ACGS අමරසේකර චිත්‍ර ශිල්පියා දිය සායම් මාධ්‍ය සහ තෙල් සායම් මාධ්‍ය කියන දෙකෙන්ම චිත්‍ර ඇඳලා තියෙනවා. ඒ වගේම තමයි ජීව රූප, සත්ව රූප වගේ දේවල් දැක බලා ගන්න පුළුවන් අපිට. මොහුගේ විශේෂ නිර්මාණ විදිහට. ඒ වගේම මොහු භූමි දර්ශන චිත්‍ර, ඒ වගේම තමයි ජීව රූප සහ තාත්වික රූප ඇඳීමේ අතිදක්ෂයෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ මුදලිඳු ACGS අමරසේකර චිත්‍ර ශිල්පියාගේ සුවිශේෂී චිත්‍රවල තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි පර්යාවලෝකන රීතිය. මේ පර්යාවලෝකන රීතිය එන්නේ බ්‍රිතාන්‍ය ශාස්ත්‍රීය යථාර්ථවාදී චිත්‍රකලා ආభాෂය තුලින්. ඉතින් මේ ආభాෂයේ දක්න ලැබෙන ප්‍රධානතම අංගය වෙන පර්යාවලෝකන රීතිය අපේ මේ මුදලිඳු ACGS අමරසේකර චිත්‍ර ශිල්පියාගේ චිත්‍ර නිර්මාණවල දකින්න පුළුවන්. ඒ වගේම තමයි කියරස්කූරෝ ශිල්ප ක්‍රමයක් මේ මුදලිඳු ACGS අමරසේකර චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ තුළ දක්න පුළුවන්. ඉතින් මේ මොකද්ද මේ කියරස්කූරෝ ශිල්ප ක්‍රමය කියලා කියන්නේ? කියරස්කූරෝ චිත්‍ර ක්‍රමය කියලා කියන්නේ ශිල්ප ක්‍රමය කියලා කියන්නේ අඳුර තුලින් ආලෝකයේ තීව්‍ර කර දැක්වීම කියන ශිල්ප ක්‍රමය. මේකට තමයි කියරස්කූරෝ චිත්‍ර ශිල්ප ක්‍රමය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් අපි දැන් බලමු මේ චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ මොනවාද කියලා, ප්‍රධාන නිර්මාණ මොනවාද කියලා. ඒ වගේම සිලබස් එකට තියෙන නිර්මාණ මොනවාද කියලා, අපිට ගැඹුරින් කතා කරන්න තියෙන නිර්මාණ මොනවාද කියලා අපි දැන් බලමු. විරැකියාව, යකදුරාගේ දියණිය, පූස් පැටව, රීඩ් මාවත, රාජ්‍ය නායකයන්ගේ උඩුකය චිත්‍ර. මේ උඩුකය චිත්‍ර වලට ආලේඛ චිත්‍ර කියලා කියනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ 11 වසරේ සිලබස් එකේ කතා කරන්න තියෙන විරැකියාව සහ යකදුරාගේ දියණිය කියන නිර්මාණ දෙක ගැන තමයි ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙන්නේ. ඉතින් මම අදට මේ වීඩියෝ එක නතර කරනවා. හැබැයි ඊළඟ වීඩියෝ එකෙන් අපි විරැකියාව සහ යකදුරාගේ දියණිය කියන චිත්‍ර නිර්මාණ දෙක පිළිබඳ ඉතා ගැඹුරින් සාකච්ඡා කරමු. ඒ සමගද ඔයාලා රැඳී සිටින්න. ඒ වගේම තමයි මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.